සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා අදත් අපේ Movie Mind YouTube නාලිකාවට. ඉතින් ඔන්න අදත් තවත් සුපිරිම හොරර් ෆිල්ම් එකක් තමයි අරගෙන ඇවිත් තියෙන්නේ. ඉතින් මේ ෆිල්ම් එකේ කතාව මෙහෙමයි. එක පාටියකදී යාළුවෝ ටිකක් ගොඩ කාලයකට පස්සේ හම්බ වෙනවා. ඊට පස්සේ ඒගොල්ලෝ යනවා වහලා දාලා තියෙන පරණ හොටෙල් එකකට. හැබැයි ඒක නිකම් එකක් නෙවෙයි. ඒකේ හොල්මන් ඉන්නවා කියලා තමයි මිනිස්සු කියන්නේ. කොමාරි මේ හොටෙල් එකට ගියාට පස්සේ මේ අයට හීනකින්වත් නොහිතපු දේවල් වලට තමයි මුහුණ දෙන්න වෙන්නේ. මෙන්න මේ විදිහට තමයි මේ සුපිරිම ෆිල්ම් එකේ කතාව පටන් ගන්නෙ. ඉතින් ඔයාලට හිතා ගන්නවත් බැරි අවසානයක් එක්ක විනාඩිය වැඩි වෙන කුතුහලයෙන් බලන්න පුළුවන් මේ සුපිරිම ෆිල්ම් එක තමයි හොරර් ස්ටෝරි කියන ටැමිල් ෆිල්ම් එක. ඉතින් අද මම ඔයාලට කියන්නේ යන්නේ මේ ෆිල්ම් එකේ සම්පූර්ණ කතාව. එහෙනම් අපි වැඩි කතාවක් නැතුව ඉක්මනින්ම ෆිල්ම් එකට ගිහින් බලමු. කවුද මේ හොල්මන් ඉන්න හොටෙල් එක ඇතුළට යන යාළුවෝ පිරිස? මේක ඇතුළට ගියාට පස්සේ ඒ අයට මුහුණ දෙන්න වෙන අద్భుත සිද්ධීන් මොනෝ වෙන්න පුළුවන්ද? ඒ අයට පුළුවන් වෙයිද තමන්ගේ ජීවිතේ බේරගෙන ඒ අභිරහස විසඳන්න? මේ හැම ප්‍රශ්නකටම උත්තර දැනගන්න අපි යම් ෆිල්ම් එකට. කතා පටන් ගනිද්දිම අපිට පෙන්වන්නේ මැදි වයසේ පුද්ගලෙක් හොටෙල් එකක උඩ ඉඳගෙන බිමට පැනලා මැරෙනවා. ඇත්තටම මේ විදිහට මැරෙන්නේ මේ හොටෙල් එකේ අයිතිකාරයා කියලා තමයි මිනිස්සු කියන්නේ. ඉතින් අන්න ඒ සිද්ධියත් එක්කම තමයි මේ ෆිල්ම් එක හරියටම පටන් ගන්නෙ. ඉතින් දැන් අපිට පෙන්වන්නේ අද කතාවේ ඉන්න ප්‍රධාන චරිත ටික. ඉතින් මේ ඉන්නේ ඒ අය මේ හැමෝම යාළුවෝ. ඉතින් මේ අය ගොඩ කාලයකට පස්සේ තමයි මේ විදිහට හම්බ වෙලා තියෙන්නේ. ඒ නිසා හැමෝම එකට එකතු වෙලා ලොකු කතාවක් දානවා. ඒ වගේම මේ පාටි එක එන්ජොයි කරනවා. මේ අතරතුර මෙතන තියෙන TV එක නිවුස් එකක් යනවා. ඒ යන්නේ වෙන මුකුත් නෙවෙයි. අර කතාව පටන් ගනිද්දිම අපිට පෙන්වන්නේ එක සිද්ධියක්. අර හොටෙල් එකේ අයිතිකාරයා හොටෙල් එකෙන් බිමට පැනලා සියදි විනාසා ගන්න එක. අන්න ඒක තමයි මේ නිවුස් එක විදිහට දැන් පෙන්වන්නේ. ඉතින් මේ නිවුස් එකේ විදිහට හොටෙල් එකේ අයිතිකාරයා එයාගේ හොටෙල් එක බංකොලොත් වුණ නිසා තමයි මේ විදිහේ දෙයක් කරගෙන තියෙන්නේ. ඒත් එකම එතනදී තව විශේෂ දෙයක් කියනවා. ඒ තමයි ඒ හොටෙල් එකේ 3046 කියන රූම් එකේ එයාගේ පවුලේ අය කීප දෙනෙකුත් මේ විදිහට මැරිලා තියෙනවා. ඉතින් මේ නිවුස් එක ඇහුණට පස්සේ මෙයාට පොඩි ආසාවක් ඇති වෙනවා. ඒ හොටෙල් එකේ 3046 රූම් එකේ පොඩි විසිට් එකක් දාලා එන්න. ඒ කියන්නේ මේගොල්ලන්ට මේ කේස් එක ගැන ලොකු කුතුහලයක් තියෙනවා. අන්න ඒක නිසා මේ යාළුවෝ සෙට් එකම එදා රෑම පිටත් වෙනවා මේ හොටෙල් එකට. ඒත් ඒට ගියාට පස්සේ තමයි මේ අය දකින්නේ මේ හොටෙල් එක දැන් වහලා තියෙන්නේ කියලා. ඉතින් මේ හොටෙල් එකේ කවුරු හරි ඉන්නවද කියලා බලන්න මේ අය කතා කරනවා. ඒත් වැඩක් වෙන්නේ නැහැ. මොකද මේ හොටෙල් එකේ කවුරුවත්ම නැහැ. ඒක දැන් පාළුවට ගිහින් ඉතින් ටික වෙලාවකින් මේ අයටම තේරෙනවා දැන් මෙතන ඉඳලා වැඩක් නැහැ. මේ ආපු ගමන වැඩකට ඇති එකක් නෙවෙයි කියලා. මෙහෙම හිතලා මේ අය මෙතනින් පිටත් වෙන්න තමයි දැන් හදන්නේ. ඒත් එක කොල්ලෙක් එතන ටිකක් නැවතිලා ටිකක් වෙලා ඉඳලා කියනවා මට පොඩි සද්දයක් ඇහෙනවා කියලා. එහෙම කියලා එයා ඒ හොටෙල් එකේ එක ජනේලයක් ළඟට ගිහින් කඩ තියාගෙන අහගෙන ඉන්නවා මොකක්ද සද්ද කියලා. අන්න එතකොට මෙයාට ඇහෙනවා එක රේඩියෝ එක සද්දයක්. ඊට පස්සේ මෙයා ඒක එයාගේ යාළුවන්ටත් ඇවිත් කියනවා. ඒත් එක්ක මෙයා කියනවා මේක ඇතුලේ වැඩ කරන රේඩියෝ එකක් තියෙනවා කියන්නේ අනිවාර්යයෙන්ම මේක ඇතුලේ තව කවුරු හරි ජීවත් වෙනවා. මෙතන දොරවල් ටික ලොක් කරලා තිබ්බට මේ හොටෙල් එකේ පිටිපස්සේ දොරවල් ලොක් කරලා නැතුව ඇති. ඒ දොරවල් හොයාගෙන අපිට පුළුවන් මේ හොටෙල් එකට ඇතුළු වෙන්න කියලා එයා කියනවා. ඉතින් ඊට පස්සේ මේ යාළුවෝ සෙට් එකම ගිහින් ඒ විදිහට ලොක් කරපු නැති දොරක් තියෙනවද කියලා හොයන්න පටන් ගන්නවා. ඊට ටික වෙලාවකට පස්සේ මේ අයට කිව්ව විදිහටම ලොක් කරපු නැති දොරක් හම්බ වෙනවා. ඊට පස්සේ එයාලා ඒක ඇතුළට යනවත් එක්කම මෙතන ඉන්න එක කොල්ලෙක්ට ඒ වෙලාවේදී කෝල් එකක් එනවා. ඒත් මේ හොටෙල් එක ඇතුළට යනවත් එක්කම ඒ කෝල් එක කට් වෙනවා. ඉතින් ඒකෙන් අපිට තේරෙනවා මේ හොටෙල් එක ඇතුළට සිග්නල් නැහැ කියලා. කොහොම නමුත් මේගොල්ලෝ මේ හොටෙල් එක ඇතුළට ආවේ අර රේඩියෝ එකේ සද්ද ඇහිලානේ. ඉතින් හොටෙල් එක ඇතුළට ගියාම මේ අයට පුළුවන් වෙනවා ඒ රේඩියෝ එක හොයාගන්න. ඒත් මේ වෙලාවේදී ඒ අයට හිතා ගන්න බෑ මෙච්චර පරණ රේඩියෝ එකක් කොහොමද තවම වැඩ කරන්නේ කියලා. ඒ ගැන කල්පනා කරන ගමන් මේ අය මේ හොටෙල් එකේ ඇතුළටම යනවා. ඉතින් ඕන දැන් අපිට පෙන්නනවා ඒ රේඩියෝ එක ඇතුලේ බැටරි නැතුව තමයි තිබිලා තියෙන්නේ. ඒ වගේම ඒ බැටරි වල මේ වෙද්දි මකුරු දැලුත් බැඳිලා. ඒ කියන්නේ කොහොමටවත් ඒක වැඩ කරන්න විදිහක් නැහෙනි. ඇත්තටම මේක වැඩ කරේ කොහොමද? ඉතින් කතාව ඉස්සරහට යද්දි ඔයාලට මේක බලා ගන්න පුළුවන් වේවි. කොහොම හරි මේ වෙලාවේදී අපිට කියන්න පුළුවන් වෙන්නේ මේ හොටෙල් එකේ මොකක් හරි අద్భుත දෙයක් වෙනවා කියලා විතරයි. කොහොම නමුත් මේ වෙලාවේදී දැන් මේ අය මේ හොටෙල් එකේ ඇතුළට ඇවිත් හොයන්නේ අර 3046 කියන රූම් එක. ඉතින් මේ විදිහට හොයන ගමන් ඉද්දි මීන කියන ගෑනු ළමයා දකිනවා එක කාමරයක් ඇතුලේ ඔරලෝසු ගොඩක් තියෙනවා කියලා. ඉතින් එයා හිමිහිට ඒ හරියට කිට්ටු වෙනවා. කොහොම නමුත් එතනට ගිහින් බැලුවට පස්සේ තමයි මෙයා දකින්නේ එතන තියෙන හැම ඔරලෝසුවේම එකම වෙලාව තමයි තියෙන්නේ. ඒ වුණාට ඒ වෙලාව හරි වෙලාව නෙවෙයි. මොකද දැන් රෑ 12ත් පහුවෙලා. ඒ වුණාට ඒ ඔරලෝසු වල වෙලාව පෙන්නන්නේ 4ට 5ක් විදිහට. කොහොම හරි මෙයා මේ ඔරලෝසු දිහා ටික වෙලාවක් බලාගෙන ඉද්දි මෙයා එක ඔරලෝසුවකින් දකිනවා එයාගේ පිටිපස්සෙන් මෙයා වගේම තව කෙනෙක් වෙන පැත්තකට ඇවිදගෙන යනවා කියලා. ඉතින් මෙයා හැරිලා බලනවා. එතකොට මෙයා දකින්නේ එක ඡායාවක් විතරයි.
විතරයි. ඒක දැකලා මෙයා ගොඩක් බය වෙනවත් එක්කම එයා ඒ පැත්තට ඇවිදගෙන යනවා. ඒත් එයාට කිසිම දෙයක් හොයාගන්න ලැබෙන්නේ නැහැ. කොහොම නමුත් මීන මේ සිද්ධිය ගැන කල්පනා කර කර ඉද්දි එයාලගේම යාළුවෙක් වෙච්ච නීල් කියන කොල්ලා මෙතනට එනවා. හැබැයි මීන බර කල්පනාවක හිටපු නිසා එයා මේ වෙලාවේදී ගොඩක්ම බය වෙනවා. කොහොම හරි ඊට පස්සේ මේ වෙච්ච හැම දෙයක්ම මීන නීල්ට කියනවා. ඒ වෙලාවේදී නීල් නම් කියන්නේ එහෙම දෙයක් නැහැ. ඔයා නිකන් බොරුවට බය වෙලා කියලා. එහෙම කියලා නීල් මෙයාවත් එක්කගෙන අනිත් යාළුවෝ ඉන්න තැනට යනවා. කොහොම නමුත් මේ අය තාම හොයන්නේ අර 3046 කියන රූම් එක. මේ වෙලාවේ මෙහෙම හොය ඉද්දි එතන ඉන්න එක කොල්ලෙක්ගේ කකුලේ බියර් ටින් එකක් ඇවිත් වදිනවා. ඒ වෙලාවේදී ඒ කොල්ල කරන්නේ ඒ බියර් ටින් එක අරගෙන පැත්තකට විසික් කරලා දාන එක. ඉතින් ඒගොල්ලෝ ඒක විසික් කරලා එතනින් යනවා. ඒගොල්ලෝ එතනින් ගියාට පස්සේ හරිම අద్భుත විදිහට මේ බියර් ටින් එක ආපහු එතනට රෝල් වෙලා එනවා. ඉතින් මේ සද්දේ මේ කට්ටියටම ඇහෙනවා. ඊට පස්සේ මේ අය ආපහු හැරිලා එතනට එනවා. ඒ වෙලාවේදී මේ අය දකින්නේ ඒගොල්ලෝ විසික් කරපු බියර් ටින් එක ආපහු එතනටම ඇවිත් තියෙනවා කියලා. ඉතින් ඒගොල්ලෝ ඒක දැකලා ගොඩක් බය වෙනවා වගේම එතන ඉන්න එක කොල්ලෙක් කලින් බියර් ටින් එක විසික් කරපු කොල්ලට කියනවා ආපහු සැරයක් මේ බියර් ටින් එක ඒ පැත්තටම විසික් කරන්න කියලා. ඊට පස්සේ ඒ කොල්ලා ආපහු සැරයක් ඒ පැත්තට ඒ බියර් ටින් එක රෝල් කරලා යවනවා. මේ විදිහට යවලා ටික වෙලාවක් ගියාට පස්සේ ආයි පාරක් ඒ විදිහටම මේ බියර් ටින් එක ඒ අය ගාවටම එනවා. ඉතින් ඒ පාර නම් මේ කට්ටිය ගොඩක්ම බය වෙනවා. ඒත් එක්කම එතන ඉන්න එක කොල්ලෙක් කියනවා බය වෙන්න දෙයක් නැහැ. මේක සමහර විට එතන ඇතුළෙම තියෙන බිත්තියක වැදිලා ආයි පාරක් එළියට එන්න ඇති කියලා. ඒත් එක්කම අනික් කොල්ලා කියනවා එහෙම වෙන්න විදිහක් නැහැ. මේක බිත්තියක වැදුනා නම් ඒකේ සද්දය අපිට ඇහෙන්න ඕන. ඒ වුණාට කිසිම සද්දයක් ඇහුනේ නැහැ. ඒක කෙලින්ම ආයි අපේ පැත්තටම ආවා. ඒ නිසා මෙතන මොකක් හරි දෙයක් තියෙනවා. මේ කාමරය ඇතුලේ කවුරු හරි කෙනෙක් ඉන්නවා කියලා. ඒත් එක්කම එතන ඉන්න එක කොල්ලෙක් කියනවා හරි අපි මෙහෙම දෙයක් කරමු. මම මේ කාමරය ඇතුළට යනවා. මම යන්නේ සින්දුවක් කියාගෙන. ඉතින් මම සින්දුව කියන එක නැවතුනොත් ඔයාලා මාව හොයාගෙන ඇතුළට එන්න කියලා. ඒත් එතන ඉන්න කෙල්ලෙක් කියනවා එහෙම කරන්න එපා. ඒක ගොඩක් අවදානම් කියලා. ඒ වුණාට එයා ඒක අහන්නේ නැහැ. එයා කියනවා කිසිම ප්‍රශ්නයක් නැහැ. මම මේ විදිහට සින්දුවක් කියාගෙන ඇතුළට යනවා. ඉතින් සින්දුව කියන එක නැවතුනොත් ඔයාලා ඇවිල්ලා මාව හොයන්න කියලා. එහෙම කියලා ඒ කොල්ලා සින්දුවකුත් කියාගෙනම ඒ කාමරය ඇතුළට යනවා. ඉතින් මේ කාමරය ඇතුළට ගියාම එළියේ ඉන්න අයට ඇතුළේ ඉන්න කෙනාව පොඩ්ඩක්වත් පේන්නේ නැහැ. මොකද මේ කාමරේ එච්චරටම කරුවලයි. දැන් එළියේ ඉන්න අය බලාගෙන ඉන්නවා ඇතුළේ මොකක්ද වෙන්නේ කියලා. ඔන ටික වෙලාවක් ගියාට පස්සේ අර කොල්ලා කියපු සින්දුව එකපාරටම නවතිනවා. ඒත් එක්කම දැන් මේගොල්ලෝ ගොඩක් බය වෙලා ඇතුළට ගියපු කොල්ලගේ නම කියලා කතා කරනවා. ඒත් ඇතුළෙන් කිසිම ප්‍රතිචාරයක් නැහැ. ඒ නිසා මේ අයට තේරෙනවා යාළුවට මොකක් හරි ප්‍රශ්නයක් කියලා. කොහොම නමුත් මේ කට්ටිය ඊට පස්සේ එකතු වෙලා මේ කාමරය ඇතුළට යනවා මෙයාව හොයන්න. ඉතින් ගියාට පස්සේ එකපාරට මේ කාමරය ඇතුළට කලින් ගියපු කොල්ලා මේ කට්ටියව බය කරනවා. ඒ කියන්නේ මෙයා ජෝක් එකක් තමයි කරලා තියෙන්නේ. ඒත් එක්ක මේ කොල්ලා කියනවා මම මාර ප්ලේස් එකක් හොයාගත්තා. එන්නේ ඕගොල්ලන්ට පෙන්නන්න කියලා. මෙයා මේ කට්ටියම එක කාමරයකට එක්කගෙන යනවා. ඉතින් මේ කාමරේ නිකන් ලෙඩ්ඩුන්ට බෙහෙත් දෙන තැනක් වගේ තමයි අපිට බැලූ බැලමටම පේන්නේ. ඇත්තටම කිව්වොත් මේ හොටෙල් එක හදන්න කලින් මෙතන තිබිලා තියෙන්නේ මානසික රෝහලක්. මේක මෙතන ඉන්න එක කොල්ලෙකුත් දන්නවා. එයා ඒක මේ වෙලාවේදී කියනවා. ඒත් එක්කම ටික වෙලාවකට පස්සේ මේ අය මේ කාමරෙන් එළියට යනවා. එළියට ආවට පස්සේ මේ අයට තව කාමරයක් හොයාගන්න පුළුවන් වෙනවා. ඒ කාමරේ තියෙනවා ටීවී එකක්. දැන් ඒක ඔන් වෙලා තමයි තියෙන්නේ. ඒ වුණාට කිසි දෙයක් පේන්නේ නැහැ. පේන්නේ නැති වුණාට එතනට ගිහින් ටික වෙලාවක් ඉද්දි මෙතන ඉන්න කොල්ලෝ දෙන්නෙක්ට ඇහෙනවා ටීවී එකේ කිසිම දෙයක් පේන්නේ නැති වුණාට කවුරු හරි කෙනෙක් කතා කරනවා වගේ සද්දයක් ඇහෙනවා කියලා. ඒ ඇහෙන්නේ ටීවී එක ඇතුලෙන් කියලාත් මේ දෙන්නට තේරෙනවා. ඒ නිසා මේ දෙන්න කරන්නේ ටීවී එක ගාවට ගිහින් කන තියාගෙන ඉඳලා බලනවා මොකක්ද මේ ඇහෙන සද්දේ කියලා. ඉතින් එතෙන්දි මේ දෙන්නට ඇහෙනවා සාදරයෙන් පිළිගන්නවා කියන හඬක්. ඒ හඬ හරිම අද්භූතයි. ඒ වගේම ඒ හඬ ගෑනු කෙනෙක්ගේ. ඉතින් මේ දෙන්නට විතරයි මේ හඬ ඇහෙන්නේ. ඒ නිසා මේ දෙන්න ටිකක් බය වුණත් එයාලගේ යාළුවන්ට ඒක මේ වෙලාවේදී කියන්නේ යන්නේ නැහැ. කොහොම හරි ටික වෙලාවකින් මේ කට්ටිය මෙතනින් යනවා. හරි ඉතින් වීඩියෝ එකට පොඩි බාධා කිරීමක් කරනවා. ඉතින් ඔයා තාම අපේ channel එක subscribe කරන්නේ නැතුව නම් මේ වීඩියෝ එක බලන්නේ දැන්ම ගිහින් subscribe කරන්න. මොකද ඉදිරියටත් මේ වගේ හොල්මන් අභිරහස් සම්බන්ධ වීඩියෝස් අපේ channel එකේ ඔයාලට බලා ගන්න පුළුවන් වේවි. ඒ නිසා දැන්ම ගිහින් subscribe කරලා එකතු වෙන්න. හරිනේ. එහෙනම් අපි ආපහු කතාව පැත්තට හැරිමු. ඔන්න ඊට පස්සේ ටික වෙලාවකින් ඒ අයට හොයාගන්න පුළුවන් වෙනවා අර 3046 කියන කාමරය. ඉතින් මේගොල්ලෝ ඒ කාමරය ඇතුළට යනවා. ඒත් මෙතන ඉන්න සෑම් කියන කොල්ලා නම් කියන්නේ අපෝ මොකක්ද මේ කාමරේ? ඉතින් මේක අනිත් ඒවා වගේමනේ. මොකක්ද මේකේ තියෙන වෙනස කියලා එයා අනිත් අයගෙන් අහනවා. ඒත් එක්කම එතන ඉන්න අනිත් කොල්ලා කියනවා මේකේ තියෙන එකම වෙනස තමයි මේ කාමරේ ගොඩ දෙනෙක් මැරිලා ඉඳලා තියෙන එක.
ඒත් එක්කම මේ වෙලාවේදී මේ සෑම් කියන කොල්ල පොඩි කතාවක් කියනවා. එයා කියනවා කොහොමද නිකන් මේ කාමරේට කෙල්ලෙක් ඇවිල්ලා එයා මේ වොෂ්රූම් එකට ගිහිල්ලා ටැප් එක ඇරලා නාන්න හැදුවොත්. ඉතින් මෙයා මේ කතාව විහිළුවට කිව්වත් මේ කතාව ඉවර වෙනවත් එක්කම මෙතන බාත්රූම් එකේ තියෙන ටැප් එක ඔන් වෙලා වතුර බිමට වැටෙන සද්දේ මේගොල්ලන්ට ඇහෙනවා. ඉතින් ඒකත් එක්කම මේ කට්ටිය ගොඩක් පුදුම වෙනවා වගේම බය වෙනවා. ඉතින් දැන් සෑම්ට ඕන වෙනවා මේ වොෂ්රූම් එක ඇතුලේ කවුරු හරි ඉන්නවද කියලා බලන්න. ඒ වුණාට අනිත් අය නම් කියන්නේ ඒක ඇතුළට යන්න එපා කියලා. ඒත් සෑම් කියන දේ අහන කෙනෙක් නෙවෙයි. එයා මේක ඇතුළට යනවා, ගිහිල්ලා බලනවා එතන කවුරු හරි ඉන්නවද කියලා. ඉතින් මෙයා මේ කර්ටන් එක අරිනවත් එක්කම ඒ වොෂ්රූම් එකේ දොර ලොක් වෙනවා. එතනින් පස්සේ එළියේ ඉන්න අයට එයා කෑ ගහන සද්ද විතරයි ඇහෙන්නේ. ඒ වෙලාවේදී අනිත් අය ඔක්කොම මේ දොර ගලවගෙන ඇතුළට යන්න හදනවා. ඒත් දොර ලොක් වෙලා තියෙන්නේ. ඒ ටික වෙලාවකින් දොර නිකම්ම ඇරෙනවා. එතකොට තමයි මේගොල්ලෝ දකින්නේ කවුරු හරි සෑම්ව මරලා එතන තියෙන බාත් ටබ් එකට දාලා තියෙනවා කියලා. ඉතින් මේක දැක්කම මේගොල්ලෝ කට්ටියම ගොඩක් බය වෙනවා. ඒ වගේම මේ වෙච්ච දේත් එක්ක මේ අය මේ හොටෙල් එකෙන් දැන් එළියට පැන ගන්න තමයි උත්සාහ කරන්නේ. ඉතින් මේ කට්ටියම දුවගෙන යනවා මේ හොටෙල් එකෙන් එළියට පැන ගන්න. ඒ වුණාට මේ කට්ටියම සැරින් සැරේ දුවලා තියෙන්නේ එකම තැන. ඒ කියන්නේ මේ අය දැන් අතරමං වෙලා වගේ තමයි ඉන්නේ. කොහෙ ගියත් ආපහු වෙන්නේ එකම තැනකට. ඉතින් මේ වෙලාවේදී මේ සිද්ධියත් එක්ක එක කොල්ලෙකුට තරහ ගිහින් එතන තියෙන ලී පුටුවක් අරන් එයා ළඟ තිබුණු වීදුරුවකට ගහලා ඒ වීදුරුව බිඳින්න උත්සාහ කරනවා. ඒ වුණාට පුටුව තමයි කැඩෙන්නේ. ඇත්තටම වීදුරුව කැඩෙන්නේ නැහැ. ඒත් එක්කම මේ අයට තේරෙනවා දැන් මෙයාලා මේකේ හිර වෙලා ඉන්නේ කියලා. ඔන්න මේ වෙලාවේදී මේගොල්ලන් එක එක්කෙනාට බැන ගන්න පටන් ගන්නවා. ඔයා කියපු නිසා තමයි අපි මෙහෙට ආවේ. බලන්න දැන් අපේ යාළුවෙකුත් අපිට නැති වුණා. අපිටත් වෙන්නේ ඕකම තමයි. ඔන්න ඔය වගේ එක එක ඒවා කියලා මේගොල්ලෝ බැන ගන්නවා. ඒත් එක්කම මෙතන ඉන්න නීල් කියන කොල්ල කියනවා හරි දැන් වෙච්ච දේ වෙලා ඉවරයි. අපි කොහොම හරි මෙතනින් පැනලා එළියට යන්න ක්‍රමයක් තමයි දැන් බලන්න ඕන. ඔයාලට මතකද අපි හොටෙල් එකට ඇතුළු වෙද්දිම අපි කට්ටියගෙන් කාට හරි කෝල් එකක් ආවා. ඒ නිසා හැමෝම කාට හරි කෝල් කරලා උදව් ගන්න පුළුවන්ද කියලා බලන්න කියලා එයා යාළුවන්ට කියනවා. ඒත් එක්කම හැමෝම කෝල් ගන්න උත්සාහ කරනවා. නමුත් අවාසනාවකට කාටවත්ම කෝල් එකක් ගන්න බැරි වෙනවා. ඒත් ටික වෙලාවකට පස්සේ මෙයාලට මතක් වෙනවා කලින් ආපු කෝල් එක මේ හොටෙල් එක ඇතුළට ආවට පස්සේනේ කට්ටුනේ. ඒ නිසා මේකේ ඇතුළට නැති වුණත් අනිවාර්යයෙන්ම මේකෙන් එළියට නම් සිග්නල් ඇති කියලා. ඒත් එක්කම තව කොල්ලෙක් කියනවා අපිට මේ හොටෙල් එකේ රූට් টොප් එක හොයාගන්න පුළුවන් වුණොත් එතනට ගිහිල්ලා සිග්නල් ටිකක් හොයාගෙන කාට හරි කෝල් කරලා උදව් ගන්න පුළුවන් වෙයි කියලා. ඉතින් ඊට පස්සේ මෙතන ඉන්න නීල් කියන කොල්ලා එතන ඉන්න තව කොල්ලෙකුට කියනවා ඔයා ගෑනු ළමයි ටිකවත් බලාගෙන මෙතනට වෙලා ඉන්න. අපි දෙන්න ගිහිල්ලා මේ හොටෙල් එකේ රූට් টොප් එක හොයාගෙන ඉක්මනට එන්නම් කියලා. ඉතින් මෙහෙම යන අතරතුරේදී මේ අය දකිනවා එක කොරිඩෝ එකක කෙළවරක ඉන්නවා නර්ස් කෙනෙක්. ඉතින් මේ නර්ස් මේ වෙලාවේදී මේ දෙන්නට බයිනවා කොහෙද මේ යන්නේ ඉක්මනට වාට්ටුවට යන්න බෙහෙත් දෙන්න වෙලාව හරි කියලා. එහෙම කියලා මේ නර්ස් එක කාමරයක දොරක් අරගෙන ඒක ඇතුළට යනවත් එක්කම මේ දෙන්න ඊළඟට දකිනවා රෝද පුටුවක් නිකම්ම එයාලගේ ඉස්සරහට එනවා. ඊට පස්සේ රෝද පුටුව එක කාමරයකට යනවා. ඉතින් මේ දෙන්නම ඒ රෝද පුටුව පස්සෙන් ගියාට එතන ඉන්න එක කොල්ලෙක් විතරක් ඒ කාමරය ඇතුළට යනවා. කාමරය ඇතුළට ගිහින් ඒ රෝද පුටුව ගාවට යනවත් එක්කම ඔන්න එතනින් භූතාත්මයක් මතුවෙලා මෙයාව තල්ලු කරලා දානවා. තල්ලු කරලා දාපු කොල්ලගේ ඔළුව මේ වෙලාවේ ගිහින් එතන තිබුණු බිත්තියක වැදිලා එයා එතනම මැරෙනවා. ඒ වගේම මේක බලාගෙන හිටපු එයාගේ යාළුවත් මේ වෙලාවේ ගොඩක්ම බය වෙනවා. ඒත් එක්කම එයා ඊළඟ මොහොතේ එතනින් දුවලා යනවා. මේ යන අතරතුරේදී එයාට එක එක බාධා එනවා. ඒ කියන්නේ අර රෝද පුටුව එයා යන හැම මාර්ගයක්ම අවහිර කරනවා. ඉතින් ඒක නිසා මේ කොල්ලා එක තැනකට ගිහින් බයේ හැංගෙනවා. ඒ සිද්ධිය එහෙම වෙනවත් එක්කම දැන් අපිට පෙන්වන්නේ පහළ ඉන්න ඉතුරු යාළුවෝ ටික. මේ වෙද්දි එයාට තේරලා තියෙනවා උඩට ගියපු දෙන්නට මොකක් හරි ප්‍රශ්නයක් වෙලා කියලා. මොකද නැත්තම් මෙච්චර වෙලා යන්නේ නැහැ. මේ අය දැන් යන්න හදන්නේ ඒ දෙන්නම හොයාගෙන. මෙහෙම යන අතරතුරේදී මේ අයට මුලින්ම හම්බ වෙන්නේ අර මැරිච්ච කොල්ලගේ බොඩි එක. ඉතින් මේක දැක්කට පස්සේ ආයි පාරක් මේ අය ගොඩක්ම බය වෙනවා. ඒ වගේම එයාලා හිතනවා එහෙනම් මේ වෙද්දි අනිත් කෙනත් මැරිලා ඇති කියලා. ඒ නිසා මේගොල්ලෝ එයාව හොයන්න පටන් ගන්නවා. ඔන්න ටික වෙලාවකට පස්සේ මේගොල්ලන්ට එයාලගේ අනිත් යාළුවෝ හොයාගන්න පුළුවන් වෙනවා. ඒත් එක්කම රූට් টොප් එකට යන තැනත් හොයා ගන්නවා. ඊට පස්සේ දොරෙන් ඇතුළට ගියාට පස්සේ මේ අයට දකින්න ලැබෙන්නේ මේසයක් උඩ කැරකෙන වීදුරු බෝලයක්. ඉතින් මේ බෝලේ කරකැවිලා නතර වෙනවත් එක්කම ඔන්න එතනින් අර භූතාත්මේ මතුවෙලා මේ අයව බය කරනවා. ඒ නිසා මේ හැමෝම පල්ලෙහාට දුවගෙන යනවා. එහෙම දුවන අතරතුර එක තැනකදී එතන ඉන්න ගෑනු ළමෙක් බිම ඇදගෙන වැටෙනවා. ඒත් එක්කම එයා කෑ ගහලා අනිත් අයගෙන් උදව් ඉල්ලනවා. මාව නැගිටවන්න, මට නැගිටින්න බෑ, මට හුස්ම ගන්නත් බෑ කියලා. ඒත් එක්කම අනිත් අය ඇවිල්ලා එයාට උදව් කරනවා.
ඒත් එතන ඉන්න කාටවත්ම එයාව නැකිටවන්න බැරි වෙනවා. ඔන්න මේ වෙලාවේදී එතන ඉන්න නීල් කියන කොල්ලා හම්බෙන් වගේ කණ්ණාඩියකින් දකිනවා මේ බිම වැටිලා ඉන්න ගෑනු ළමයාගේ ඇඟ උඩ අර භූතාත්මය නැගලා ඉන්නවා කියලා. අන්න ඒක නිසා තමයි මේ ගෑනු ළමයාට නැගිටින්න බැරි. අනිත් අයත් මේ වෙලාවේදී ඒ සිද්ධිය දකිනවා. ඒත් එක්කම ඒ භූතාත්මය මේ කෙල්ලව ඇදගෙන යනවා එක කාමරයක් ඇතුළට. ඉතින් මේ අයට යාළුවව බේර ගන්න විදිහකුත් නැහැ. මොකද මේ වෙද්දි එයාලා හොඳටම බය වෙලා ඉන්නේ. ඒ නිසා ඒගොල්ලෝ ආපහු එතනින් පණ බේරගෙන පැනලා දුවනවා. එහෙම දුවන අතරතුරේදී එයාලට මහන්සි නිසා එක තැනක නතර වෙනවා. ඉතින් එතන මේ වෙලාවේදී ලයිට් එකක් පත්තු වෙන්න ගන්නවා. ඒක දැකලා මෙතන ඉන්න නීල් කියන කොල්ලා කියනවා මේ කරන්ට් වයර් එක දිගේ ගිහිල්ලා අපි මේ හොටෙල් එකට කරන්ට් එක එන තැන හොයාගමු. එතකොට අපිට මේ ගුහාවෙන් පැන ගන්න පුළුවන් වෙයි කියලා. ඒත් එක්කම එයා ආපහු කියනවා ඔයාලා තුන්දෙනාම මෙතන ඉන්න මම ඉක්මනට ගිහින් ඒ තැන හොයාගන්නම් කියලා. එහෙම කියලා එයා එතනින් පිටත් වෙනවා. ඔන්න ඊට පස්සේ අපිට පෙන්නනවා එයා ඇවිදලා අන්තිමට ඇවිල්ලා තියෙන්නේ මේ හොටෙල් එකේ කා බේස්මන්ට් එකට. ඉතින් දැන් එයා ඒක දිගේ ඇවිදගෙන යද්දි දකිනවා බේස්මන්ට් එකේ කොනක එක කාර් එකක් නවත්තලා තියෙනවා කියලා. ඒත් එක්කම තව ටිකක් වටපිට බලද්දි එයා දකිනවා බෝඩ් එකක යතුරු වගේකුත් එල්ලලා තියෙනවා කියලා. එයා ඊළඟට ඒක චෙක් කරලා බලනවා ඒ යතුරු අතරේ කාර් එකේ යතුරු තියෙනවද කියලා. ඉතින් අන්තිමට එයා බලාපොරොත්තු වුණ විදිහටම ඒ කාර් එකේ යතුරු ඔන්න මෙයාට හම්බ වෙනවා. ඒත් එක්කම එයා ඊළඟට දුවගෙන ඉන්නේ එයාගේ යාළුවන්ට මේ සුභාරංචිය කියන්න. ඒක අහලා ඉතින් යාළුවෝ ගොඩක්ම සතුටු වෙලා ආපහු දුවගෙන එනවා කා බේස්මන්ට් එකට. දැන් මේ අය කාර් එකට නැගලා මෙතනින් පැනලා යන්න තමයි හදන්නේ. ඒත් ඔන්න මේ වෙලාවේදී කිසිම දෙයක් පේන්නේ නැති වෙන්න ලොකු දුමක් එනවා. මෙයාට දැන් පේන්නේ නැහැ කාර් එක කොහෙටද යන්නේ කියලාවත්. කොහොම හරි මේ විදිහට කාර් එක ගිහින් එක බිත්තියක වැදිලා නතර වෙනවා. ඒත් එක්කම අර දුමත් ටිකෙන් ටික අඩු වෙනවා. ඔන්න එතකොට තමයි මේ අය දකින්නේ ආපහු මේගොල්ලෝ කරකැවිලා ඇවිල්ලා තියෙන්නේ අර 3046 කියන රූම් එක ළඟටමයි කියලා. ඉතින් දැන් මේගොල්ලන්ට පිස්සු වගේ. මොකද කොච්චර උත්සාහ කරත් කරකැවිලා ආපහු වෙන්නේ එකම තැනට. ඉතින් ඊළඟට මේ අය එක තැනකට එකතු වෙලා කල්පනා කරනවා කොහොමද මෙතනින් ගැලවිලා යන්නේ කියලා. ඒ වගේම මේ හැමෝටම දැන් තේරිලා තියෙන්නේ මේ හොල්මන පහර දෙන්නේ තනි වුණාම කියලා. අන්න ඒක නිසා මේ යාළුවෝ හැමෝම එක කාමරයකට ගිහින් ඒකේ දොරත් හොඳට වහගෙන කවුරු කතා කරත් අරින්නේ නැහැ කියලා හිතාගෙන ඇතුළට වෙලා ඉන්නවා. ඒ විදිහට ටික වෙලාවක් යද්දි ඔන්න මේ අයට ඇහෙනවා එයාලගේ එක යාළුවෙක් ඔයාලට මතක ඇතිනේ අර භූතාත්මයේ කාමරයකට ඇදගෙන ගියපු ගෑනු ළමයා. අන්න එයා මේ වෙලාවේදී මේ අයගෙන් උදව් ඉල්ලනවා. ඉතින් මේ වෙලාවේදී එතන ඉන්න කොල්ලෝ දෙන්න කියනවා මේ ඉන්නේ අපේ යාළුවා නෙවෙයි අර භූතාත්මය. එයා හදන්නේ අපිව මේ කාමරෙන් එළියට ගන්න. ඒ නිසා කවුරුත් දොර අරින්න එපා කියලා. ඒත් මේ වෙලාවේදී මේ ගෑනු ළමයි දෙන්න නම් කියන්නේ ඔයාලා කියන එක හරි. ඒත් ඇත්තටම එළියේ ඉන්නේ අපේ යාළුවා නම් මේ වෙලාවේ අපි එයාට ලොකු අසාධාරණයක් කරනවා. ඒ නිසා අපි දොර ඇරලා බලමු කියලා. කොමාරි ඊට පස්සේ මේ කට්ටිය දොරත් අරගෙන යනවා මේ කවුද කියලා බලන්න. එතකොට තමයි එයාලා දකින්නේ මේ ඇවිත් ඉන්නේ එයාලගේ යාළුවා කියලා. මේ වෙද්දි එයාට ගොඩක් තුවාලයි. ඒ වගේම එයා මේ අයට කියනවා මේ ඉන්නේ මානසික රෝගියෙක්. එයාගේ නම මායා. මායා මේ ස්පිරිතාලේ හිටපු කීප දෙනෙක්වත් මරලා තියෙනවා. ડોක්ටර්ස්ලා පවා බය වෙලා තියෙනවා මෙයා ළඟට යන්න. කොමාරි එක දවසක් මේ හොස්පිටල් එකේ වුණ කරන්ට් ෂෝට් එකකින් එහි හිටපු 18 දෙනෙක් මැරිලා තියෙනවා. ඒ අතර මෙයත් ඉඳලා තියෙනවා. ඒ සිද්ධියෙන් පස්සේ තමයි මේ හොස්පිටල් එක වහලා දාලා තියෙන්නේ. ඊට ටික කාලයකට පස්සේ තමයි අර කතාව පටන් ගනිද්දිම මේ හොටෙල් එකෙන් බිමට පැනලා සියදිවි හානි කරගත්ත කෙනා ඇවිල්ලා මේ බිල්ඩින් එක අරගෙන තියෙන්නේ. ඉතින් මේ කතාව එයා යාළුවන්ට කියනවා. ඒත් එක්කම එයා ඊළඟට යාළුවන්වත් එක තැනකට එක්කගෙන ගිහින් මායට කතා කරලා කියනවා අපි දන්නවා ඔයා තමයි මේ දේවල් කරන්නේ. ඔයාට මොනවද අපෙන් ඕන කියලා එයා අහනවා. ඒ වෙලාවේදී ඔන්න මියාට කෝල් එකක් එනවා. ඊට පස්සේ එයා කෝල් එක ආන්සර් කරාට පස්සේ ඔන්න එහා පැත්තේ ඉඳන් මට උඹලව මරන්න ඕන කියලා එයා එක දිගටම කියන්න පටන් ගන්නවා. ඒත් එක්කම හොඳටම බය වුණ මේ හැමෝම ආපහු අර කාමරයට ගිහින් දොරත් ලොක් කරගෙන ඒක ඇතුළටම වෙලා ඉන්නවා. ටික වෙලාවක් කොහොම ඉද්දි ඔන්න එකපාරටම මේ කාමරය ඇතුලෙන් ලොකු දුමක් එනවා. ඒත් එක්කම ටික වෙලාවක් යද්දි මේ අයට තේරෙනවා ඒගොල්ලෝ අර කාමරය ඇතුළට ගත්තු එයාලගේ යාළුවා ඇත්තම කෙනා නෙවෙයි ඒ ඉන්නේ මියා කියලා. ඉතින් මෙයා කියන්නේ කවුද කියලා දැන් ඔයාලා දන්නවනේ. ඉතින් මේ වෙලාවේදී මියා ඒගොල්ලන්ව මරන්න තමයි හදන්නේ. ඒත් කොහොම හරි මේ හැමෝටම පුළුවන් වෙනවා කාමරෙන් එළියට පැන ගන්න. එතකොට එයාලට මියා ගියපු එයාලගේ යාළුවත් හොයාගන්න පුළුවන් වෙනවා. ඒත් එක්කම එතන තිබිලා මෙයාලට පොතකුත් හම්බ වෙනවා. ඒකේ තියෙන්නේ තනිකරම හොල්මන් ගැන. ඉතින් ඒකේ තියෙනවා ඕනම භූතාත්මයකට ශක්තිය ලබා ගන්න ප්‍රධාන මාර්ගයක් තියෙනවා කියලා. ඉතින් මේ මාර්ගයේ මිනිස්සෙක් වෙන්නත් පුළුවන් නැත්නම් වෙන දෙයක් වෙන්නත් පුළුවන් කියලා මේකේ තියෙනවා. ඉතින් මෙයාලා දැන් කල්පනා කරන්නේ ඇත්තටම මියා මොකෙන්ද ශක්තිය ලබා ගන්න කියලා.
ඉතින් මේ විදිහට ටික වෙලාවක් කල්පනා කර කර ඉද්දි මේ අය හොයා ගන්නවා ඇත්තටම මියා මොකෙන්ද ශක්තිය ලබා ගන්න කියලා. ඒ තමයි මානසික රෝගීන්ට පොඩි ඉලෙක්ට්‍රික් ෂොක් එකක් අල්ලනවා පිස්සුව වැඩි වුණ වෙලාවට. ඉතින් ඒක ඇල්ලුවට පස්සේ පිස්සුව ටිකක් අඩු වෙනවා. නමුත් හැමෝටම එහෙම වුණාට මියාට නම් එහෙම වෙලා නැහැ. ඒ කියන්නේ ඒ ෂොක් එක ඇල්ලුවට පස්සේ ඒකෙන් කිසිම බලපෑමක් මෙයාට වෙලා නැහැ. කොටින්ම කිව්වොත් එයා ඒකට ගොඩක් ආස වෙලා තියෙනවා. අන්න එකෙන් තමයි මෙයාට ශක්තිය ලබා දෙන්නේ කියලා මේ අය තේරුම් ගන්නවා. ඒ වගේම ඊට පස්සේ මේ අය ඒක හොයා ගන්නවා. ඒත් දැන් මේගොල්ලෝ කල්පනා කරන්නේ මේක විනාශ කරන්නේ කොහොමද කියලා. එතකොට තමයි එතන ඉන්න එක කොල්ලෙක් කියන්නේ අපි මේක පුච්චලා දාමු කියලා. දැන් මේගොල්ලෝ හදන්නේ මේ මැෂින් එක පුච්චලා දාන්න. ඉතින් මෙතන ඉන්න දෙන්නෙක් යනවා ඒකට අවශ්‍ය දේවල් හොයාගන්න කුස්සිය පැත්තට. අනිත් දෙන්න එතනටම වෙලා මේ මැෂින් එක ආරක්ෂා කරගෙන ඉන්නවා. ඉතින් ඔන්න මේ වෙලාවේදී අපිට පෙන්වන්නේ කුස්සිය පැත්තට ගියපු අර කපල් එක. ඒ දෙන්න දැන් හොයන්නේ භූමි තෙල් වගේ මොනවා හරි දෙයක් තියනවද කියලා. නමුත් මේ වෙලාවේදී මෙතන ඉන්න මේ කෙල්ලට අමුතු හඬවල් වගේක් ඇහෙනවා. ඒත් එක්කම එයා ඒ කටහඬවල් ඇහෙන පැත්තට යනවා. ඒ වෙලාවේදී එයා දකිනවා කොරිඩෝ එකේ එක කොනක ගෑනු කෙනෙක් පත්තරයක් බලන ගමන් ඉන්නවා කියලා. මෙයා දැන් ටිකක් ලං වෙලා බලන්න හදනවා ඒ කවුද කියලා. නමුත් මේ වෙලාවේදී එතනට අර නීල් කියන කොල්ල ඇවිත් එයාට කතා කරනවා. ඒ වෙලාවේදී එයාගේ අවධානය නැති වෙනවා වගේම එයා ආපහු හැරිලා බලද්දි එතන හිටපු ඒ හොල්මන අතුරුදහන් වෙලා. මේ වෙලාවේදී මේ කෙල්ල නීල්ට මේ විස්තරය කිව්වත් එයා කියනවා ඒ ගැන හිතන්න එපා අපි දැන් ආපු වැඩේ කරන්න යමු කියලා. ඔන්න මේ වෙලාවේදී අපිට ෆිල්ම් එකේ පෙන්නනවා ඒ ගෑනු ළමයාත් එක්ක දැන් ඉන්නේ ඇත්තම කෙනා නෙවෙයි. ඇත්තම නීල් තාමත් ඉන්නේ කුස්සියේ. එයා ගිනි පෙට්ටියක් හොයන ගමන් තමයි ඉන්නේ. මේ වෙලාවේදී මේ ගෑනු ළමයාටත් තේරලා තියෙන්නේ මේ ඉන්නේ නීල් නෙවෙයි කියලා. මේ වෙලාවේදී එයාගේ හෙවණැල්ල බිත්තියට වැටුණත් එයාගේ ඉස්සරහින් යන නීල්ගේ හෙවණැල්ල බිත්තියට වැටිලා නැහැ කියලා. ඒකෙන් මෙයාට තේරෙනවා මේ ඉන්නේ අර හොල්මන කියලා. ඒත් එක්කම එයා එතනින් පැනලා දුවනවා. දුවලා එයා ආපහු කුස්සියට එනවා. ඔන්න එතනදී මෙයා දකිනවා ඇත්තටම නීල් මේ කුස්සියේ ඉන්නවා. ඒත් මෙයා එකපාරටම කතා කරන්න යන්නේ නැහැ. මොකද මෙයාට තාමත් සැකයි මේ ඉන්නේ හරිම කෙනාද කියලා. එයා හැංගිලා බලාගෙන ඉන්නවා. ටික වෙලාවකින් එයා දකිනවා ඔන දැන් බිත්තියේ උඩ තමයි ඒ හොල්මන ඉන්නේ කියලා. ඉතින් ඒ හොල්මන දැන් එකපාරටම ඇවිල්ලා මේ ගෑනු ළමයාගේ ඇඟට පැනලා එයාවත් මරලා දානවා. ඒත් එක්කම අපිට පෙන්නනවා අනිත් පැත්තේ ඒ කියන්නේ අර මැෂින් එක බලා ගන්න දෙන්න ඉන්න කාමරේ දොර එකපාරටම ගැලවිලා බිමට වැටෙනවා. ඒත් එක්කම ඒ මොකක්ද උනේ කියලා බලන්න එතන ඉන්න කොල්ලා එළියට යනවා. ඒ ටික වෙලාවකින් මේ කෙල්ලට ඇහෙනවා ඒ කොල්ල කෑ ගහන සද්දයක්. ඒ නිසා ඒ කෙල්ලත් කාමරෙන් එළියට ගිහින් බලනවා මොකක්ද ඒ සද්දේ කියලා. ඉතින් ඔයාලට හිතා ගන්න පුළුවන්ද ඒ කොල්ලට මොකක්ද වෙලා තියෙන්නේ කියලා. ඇත්තටම මේ වෙද්දි ඒ කොල්ලගේ බෙල්ල කපලා දාලා ඒක දැකලා මේ ගෑනු ළමයාත් හොඳටම බය වෙනවා. ඒත් එක්කම එයා ආපහු කාමරයට දුවලා හැංගෙනවා. ඔන්න ඒත් එක්කම මෙතනට අර නීල් කියන පිරිමි ළමයා එනවා භූමි තෙල් කෑන් එකකුයි ලයිටර් එකකුයි අරගෙන. එයා අහනවා කො අනිත් කෙනා කියලා. ඉතින් ඒ වෙලාවේදී ඒ කෙල්ල යාට වෙච්ච දේ කියනවා. කොහොම හරි දැන් එයාලා තේරුම් ගන්නවා ඒ දෙන්න විතරයි දැන් ඉතුරු වෙලා ඉන්නේ කියලා. ඒ නිසා ඉක්මනටම ගෙනයපු භූමි තෙල් කෑන් එක නීල් හලනවා අර මැෂින් එකට. ඊට පස්සේ ගිනි තියන්න හිතාගෙන ලයිටරේ පත්තු කරන්න උත්සාහ කරත් අවාසනාවකට ඒක පත්තු වෙන්නේ නැහැ. ඒත් එක්කම එතන තියෙන අල්මාරියක දොර එකපාරටම ඇරිලා නීල්ව ඒක ඇතුළට ඇදලා ගන්නවා. ඒ කියන්නේ ඉතින් එයත් ඉවරයි කියන එකනේ. ඉතින් මේ කෙල්ල නීල්ව බේර ගන්න ගොඩක් උත්සාහ කරනවා. නමුත් ඒක හරියන්නේ නැහැ. මොකද දැන් මේ හොල්මන මෙයාවත් මරන්න හදන්නේ. ඒ නිසා මෙයා කාමරෙන් එළියට පැනලා දුවනවා එයාගේ පණ බේර ගන්න. මෙයා දුවලා කොහොම හරි එන්නේ ආපහු කා බේස්මන්ට් එකට. එතෙන්දී එයා දකිනවා එක තැනක මොනවා හරි දෙයක් වැටිලා තියෙනවා කියලා. බලද්දි ඒ වැටිලා තියෙන්නේ පෙට්‍රල්. ඉතින් දැන් මෙයා මෙතනින් බේරෙන්න විදියක් කල්පනා කර කර ඉද්දි එතන එක ලයිට් එකක් නිවිනිවි පත්තු වෙනවා. ඉතින් දැන් එයා කරන්නේ ඒ ලයිට් එක එහෙම්ම අරගෙන ඇවිල්ලා මේ පෙට්‍රල් එකට අතාරින එක. ඒකෙන් එතන ලොකු ගින්නක් ඇති වෙනවා. ඊට පස්සේ එතන තියෙන රෙදි කෑල්ලකුත් අරගෙන ඒකට ගිනි තියලා මෙයා දැන් හදන්නේ ආපහු අර මැෂින් එක ළඟට ගිහිල්ලා ඒක පුච්චලා දාන්න. හැබැයි ඒක ලේසි වෙන්නේ නැහැ. මොකද ඒ හොල්මන එයාට පහර දෙන්න ගන්නවා. එක තැනකදී මේසයක් ඇවිල්ලා එයාගේ ඇඟේ වදිනවා. ඒ නිසා මෙයාව විසික් වෙලා ගිහිල්ලා බිම වැටෙනවා. එතෙන්දී මේ හොල්මන ඇවිල්ලා අර රෙදි කෑල්ල නිවලා දානවා. ඒත් මේ ගෑනු ළමයා කොහොම හරි ඒක ආයි පත්තු කරන්න උත්සාහ කරනවා. ඒත් ඒක හරියන්නේ නැහැ. ඒත් මේ වෙලාවේදී හරිම අద్භූත විදිහට එතන තියෙන පෑන් එකක් එකපාරටම ඔන් වෙනවා. ඒත් එක්කම කොහොම හරි අර ගින්දර ආයි පත්තු වෙනවා. එතනදී අර ගෑනු ළමයා දකිනවා මේ හොටෙල් එකේ මැරුණ අයිතිකාරයා එතනින් ඇවිදගෙන යනවා. ඒ කියන්නේ එයා තමයි මෙයාට උදව් කරලා තියෙන්නේ. කොහොම හරි ඉතින් ඊළඟට මේ ගෑනු ළමයා ඒ ගින්දර පාවිච්චි කරලා අර මැෂින් එකට ගිනි තියනවා.
ඔන්න ඒත් එක්කම මේ භූතාත්මයත් විනාශ වෙලා යනවා. ඒත් එක්කම මේ හොටෙල් එකේ ලොක් වෙලා තිබුණු දොරවලුත් එකපාරටම ඇරෙන්න ගන්නවා. ඊට පස්සේ මේ ගෑනු ළමයාත් මේ හොටෙල් එකෙන් පිටත් වෙලා යනවා. ඉතින් කොහොම හරි මේ යාළුවෝ 7 දෙනාගෙන් එයාට විතරයි එයාගේ ජීවිතේ බේර ගන්න පුළුවන් උනේ. ඉතින් මෙන්න මේ විදිහට තමයි මේ ෆිල්ම් එකේ කතාව ඉවර වෙන්නේ. ඉතින් මොකද හිතන්නේ අද ෆිල්ම් එක ගැන? ඔයාගේ අදහසත් පහලින් කමෙන්ට් කරගෙන යන්න. එහෙනම් අදට ගිහින් එන්නම්. ආයෙමත් මේ වගේ සුපිරි හොරර් මූවි එකකින් හම්බෙනකන් ඔයාලා හැම දිනෙකටම සුබ දවසක්.